පුබ්බුට්ටායිනියෝ කලින් නැගිටපල්ලා. කාට කලින්ද නැගිටින්න ඕන? ස්වාමියාට කලින් නැගිටින්න ඕන බිරිඳ. හොඳට මතක තියාගන්න. විවාහය කියන්නේ එකිනෙකාගේ කාමාශාවල් තෘප්තිමත් කරගන්න තැන නෙවෙයි. මේකෙන් හොඳටම පේනවා වෙසඟනකගේ බිරිඳකගේ වෙනස. පිරිමින්ගේ ලාමක ආශාවල් ගණිකාවත් ඉෂ්ට කරනවා. බිරිඳත් ඉෂ්ට කරනවා. එතකොට පිරිමින්ගේ ආශාවල් ඉෂ්ට කිරීම ස්ත්‍රී කෘත්‍යය නම් බිරිඳයි වෙසඟනගේ වෙනස මොකද්ද? වෙසඟනගේ පුබ්බුට්ටායිනේ නෑ. බිරිඳක් නම් පිරිමියාට කලින් අවදි වෙනවා. විවාහ වෙච්ච අය ජීවිතයේ අඩුපාඩු හදාගන්නට මේ ධර්මයෙන් උපදෙස් ගන්න ඕන. ස්වාමියාට කලින් අවදි වෙනවා බිරිඳ පුබ්බුට්ටායිනී. ඊළඟට තියෙනවා පච්චා නිපාතිනී. පච්චා නිපාතිනී කියන්නේ පස්සේ නිදා ගන්න ඕන. කාට පස්සේද නිදාගන්නේ? ස්වාමියාට පස්සේ නිදාගන්නේ. එතකොට කලින්ම ගිහිල්ලා ඇඳේ ගුලි ගැහිලා ගොරව බුදියා ගන්න නැහැ බිරිඳා. මේ ಗುಣ නැතිව විවාහ ජීවිත ගත කරන අයට නරක නමක් වැටෙනවා. මා නොකියුවාට. බිරිඳක් නම් පුබ්බුට්ටායිනේ කලින් නැගිටින්න ඕන, පස්සේ නිදා ගන්න ඕන ස්වාමියාට පස්සේ.